පළවෙනි ගාන 10 2012 වෙනි බලයට තව 2012ක් එකතු වුණාම ලැබෙන උත්තරේ 9න් බෙදුනම ලැබෙන ශේෂය කීයද කියලා අපෙන් අහනවා. හරි. මේකේ අපිට ගානක් දීලා තියෙනවා 10 2012 වෙනි බලයට 2012ක් එකතු වුණාම. මෙන්න මේ සංඛ්‍යාවට 2012 කියන සංඛ්‍යාව එකතු කරන්න තමයි අපිට තියෙන්නේ. 10 2012 වෙනි බලය කියන්නේ 10 ඒවා 2012 වතාවක් ගුණ වුණාම ලැබෙන උත්තරේ. එහෙම නැත්නම් අපිට මේක ලියන්න පුළුවන් 1යි බිංදු ඒවා 2012. අපිට 1යි බිංදු ඒවා 2012ක් ලියා ගන්න විදිහක් නැහැනේ. ඒ නිසා මම කෙටියෙන් මේක ලියන්නම්. 1යි මේ වගේ බිංදු 2012ක් තියෙන්න ඕනි. දිගටම මේක තියෙනවා. ඒ නිසා මම මේක කෙටියෙන් තමයි මේ ලියලා තියෙන්නේ. ඒකට අපි එකතු කරන්න ඕනි තව 2012. මේ දෙක එකතු වුණාම මොන වගේ උත්තරයක් ලැබෙයිද? හරි. 10 2012 වෙනි බලය කියන්නේ 1යි බිංදු ඒවා 2012කුයි. මෙහෙම බිංදු ඒවා ගොඩාක් තියෙනවා මෙතන. ඒක තමයි මම මේ කෙටියෙන් 33ක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මැද තව බිංදු ගොඩාක් තියෙනවා. බිංදු ඒවා 2012 වතාවක් තියෙනවා. හරි. මෙන්න මේ 10 2012 වෙනි බලයට මම එකතු කරන්න ඕනි තව 2012ක් නේ. මේ සංඛ්‍යාවට මම තව 2012ක් එකතු කරනවා. මෙහෙම මේ ගණන් දෙක එකතු වුණාම මොන වගේ උත්තරයක් ලැබෙයිද? මෙතන මේ වගේ උත්තරයක් තමයි ලැබෙන්නේ. හරි. දැන් අපි බලමු. මේ දෙන්න එකතු වුණාම අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ උත්තරයක්නේ. එතකොට මේ ගානෙන් කියන්නේ මෙන්න මේ සංඛ්‍යා දෙක එකතු වුණාම ලැබෙන මෙන්න මේ උත්තරේ 9න් බෙදුනම ලැබෙන ශේෂය කීයද කියලා තමයි අපෙන් අහන්නේ. මෙන්න මේ සංඛ්‍යාව අපි 9න් බෙදලා ශේෂය හොයන්න ඕනි. දැන් අපි මේ සංඛ්‍යාව 9න් බෙදමු. මේ සංඛ්‍යාවම අපිට 9න් බෙදන්න අමාරු නිසා මම පොඩි කොටසක් විතරක් බෙදලා අයිඩියා එකක් ගන්න බලනවා. හරි. 10ට 9 ඒවා එකක් තියෙනවා. 9 වරක් 1 9යි. 10න් 9ක් අඩු වුණාම 1යි. හරි. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ සාමාන්‍යයෙන්? මෙන්න මේ බිංදුව ගන්නවා පහළට. එතකොට 10යි මෙන්න මේ 10ට 9 ඒවා තියෙනවා 1ක්. 9 වරක් 1 9යි. 10න් 9ක් අඩු වුණාම 1යි. මෙන්න මේ වගේ දිගටම බෙදීගෙන යනවා. එතකොට හැම වෙලාවම අපිට එකක් ඉතුරු වෙනවා. බලන්න හැම වෙලාවම 10න් 9ක් අඩු වුණාම 1නේ. මෙතනත් එහෙමයි 10න් 9ක් අඩු වුණාම 1යි. මෙතනත් අපි මේ බිංදුව ගත්තම 10යි. 10න් 9ක් අඩු වුණාම 1යි. එහෙම ගිහින් මේක දිගටම බෙදිලා මෙතනට වෙද්දි මෙතනත් අපිට එකක් ඉතුරු වෙනවා. ඇයි මේ එකම රටාවක්නේ තියෙන්නේ? හරි. මෙතනින් එහාට අපි දැන් සුළු කරන් යමු. හරි. එකක් ඉතුරු වුණා. දැන් මේ බිංදුව ගන්නවා අපි පහළට. එතකොට 10යි. 10ට 9 ඒවා තියෙනවා 1ක්. 9 වරක් 1 9යි. 10න් 9ක් අඩු වුණාම 1යි. දැන් අපි ගන්නෙ මෙන්න මේ 2 කියන සංඛ්‍යාව පහළට. එතකොට 12යි. 12ට 9 ඒවා තියෙනවා 1ක්. 9 වරක් 1 9යි. 12න් 9ක් අඩු වුණාම 3යි. දැන් අපි ගන්නවා මේ බිංදුව කියන ඉලක්කම පහළට. එතකොට 30යි. 30ට 9 ඒවා තියෙනවා 3ක්. 9 වරක් 3 27යි. 30න් 27ක් අඩු වුණාම 3යි. එතකොට දැන් අපි මේ එක ගන්නවා පහළට. හරි. එතකොට 31යි. 31ට 9 ඒවා තියෙනවා 3ක්. 9 වරක් 3 27යි. 31න් 27ක් අඩු වුණාම 4යි. දැන් අපි ගන්නවා මේ දෙක කියන ඉලක්කම් පහළට. එතකොට 42යි. 42ට 9 ඒවා තියෙනවා 4ක්. 9 වරක් 4 36යි. 42න් 36ක් අඩු වුණාම 6යි. හරි. මේක තමයි අන්තිම උත්තරේ. මෙතනින් එහාට අපිට ගන්න දේවල් නැහැනේ. එහෙනම් මෙන්න මේ සංඛ්‍යාව. ඒ කියන්නේ මෙන්න මේ දෙක එකතු වුණාම ලැබෙන සංඛ්‍යාව පිළිතුර 9න් බෙදුනම ලැබෙන ශේෂය තමයි අපෙන් අහුවේ. ශේෂය කියන්නේ මේ ගාන 9න් බෙදුනම ලැබෙන ඉතිරි වෙන ගාන. ශේෂය කියන්නේ ඉතිරියට. හරි. එතකොට ඉතිරි වෙලා තියෙනවා 6ක්. එහෙනම් මේක ශේෂය වෙන්නේ 6යි.